Hi guys, ඉතින් මේක ගොඩක් පරණ වීඩියෝක් මොමස් පරණ ක්ලිප්ස ගත්තයි මෙතන තියෙන්නේ දෙදස් විසි පහේ මම ගතකරපු හොඳම දවස් ටික කිවතගෙන ක්‍රියට කෙනෙක් විදිට විඩියෝගෙන් විදිට මට අමතකම වෙනසි දෙදස් විසි පහ දවස්ලිය කිවොත් මොහරි දෙදස් විසි පහ සැට්ටම්බර් පහ සැට්ටමරට වෙනගන් තිබ දවස් අතර කවදාවත් අමතක වෙන දවස් තරක් මොකද නාදකුණු ෆෙස්ටිවල් of music තිබයි දවස් අතර සහ මටත් මිඩිය ටීම් එක කෙනෙක් විදිහට කටිබුට්කන් චාන්සක හමුණනාය ෆෙස්ටිවල් of music එකට ඉතින් අන්නේ ඒ දවස් හතර මගේ මෙමරිස් තමයි මේ විඩියගේ තියෙන්නේ මේක ලොකයක් ටයිපර මේ ම ශෝත් කරෙන් ගොද පලම දවසේ ඇතර මොඩ කිසි මඩක් තිබ ලොග ශෝකන් මට තිබ කොන්සට් ෆෙස්ටිවලට අන්න වනාතර ඉතින් දෙවයි දවසේ මට හිතුනා මේක බොගයක් කරොත් කොච්චර හොඳද එමරයක් විදි රල්තියනවා කියලා ඉතින් ඒ දෙදසම බ්ලොගකන් පටන්ගත්තර හරියට අන්තින් දසරම පොපල් ලොබ ශුත් කරනෑ ලොබ ලිප් නෑ ඒ මෙතන පෝට ලිප්ස් ලෑන්ත ලෑක්ේ ලිප්ස් ගොඩක් මික්සගේ ඇති ඒක්කුම් ලිප්සලින් මම රියක් හදාගන්න තින් මම විඩියෝස් මෙතන ප්‍රප ස්ටෝරිය ලයිනක් නැතිහිද මම විස්සරේ කියන ගමන් ඔල්ල ෆුටේජස් පෙන්න්න මුලින්ම පස්සෙනද සැට්ටම පස්සෙන්ද උදේ තමයි අනි ටීමගේ හැමෝම සැත්තමර් හතරවෙනිද දවල් ගියා නෝරෙලියට ඒගොල්ලෝ කලින් ඉල පොල්වෙස්ටයක් කරම් ප්‍රපරේෂන් වල ෂූටින් ටිකත් කරලා ඉඩිය ලැස් වෙලා හිටියයිගොල්ලු ඉතින් මට හතරවෙද යන්න බැරුණ වැඩක් තිබහින්න ඉතින් හතරවෙද රෑ වැඩ ඉවර වෙලා මම පස්සන පාන්දර තමයි මේ නම් නෝරලියන්න පිටත් තුනේ බස්සේ තමයිගේ ඉතින් පැය පහක වගේ ගමනක් පන්තන් ම අති නමේ පන්හය වුණ ඉතින් පස්සෙන්ද ඉතයට ගිහිල් අපි පුඩේ මුලින්ම වැඩි වුණා පොසැක්ට කොඩ බලලා රෙස්ටයක් කරගෙන හොටල්ලකි එක් පස්සේ මංහෙම රෙඩි වෙච්ච ටිප් සහපි ප්‍රපරේෂන්ස් පොඩි ටීල් අපදාගන්න මොබයිල් ෂූට් කරා මයි දසුන්නය දසුන්න ස්පේෂලි මසක් කරනවා දසුන්න තයි මටම චාන්සක ටීම් චාන්ස ඉතින් ඔයදිරක් දෙන පොඩක් ෂූට් කරලා හවාවා අපේ ඔපරේෂන් රුම තිබ්බා පිට වෙනම පරේෂන් සටක් වගේ රෙස්කෝස එක තමයි තිබෙන රඩි රෙස්කෝස්තරට ලබ මටරය මතකේ ටෆ්ල තමයි මීතන් ඉතින් එතන පිට පොඩි සැන්ඩ ඇතුව අප පොඩි හබ්බැක් අපේ හැමෝම ක්‍රේටස්ලා ඉ පස්සේ කොන්සටකට කොන්සට්ගේ හැම ටීම මෙතනකම එකතු වෙන්නේ ඉතින් පලේ දවස සැට්ටම්බර් පහ පස්සෙන්ද ලොකුවට මංගා වීඩියෝස් නැතුව ඇති මම හිතන විදිහට මොබයිල් කලිප්ස් ටිකක් ඇති ෆස්ඩේ අපි ෂූට් කර ෆස්ඩේගේ මට තිබ අපිට විඩිය වස්ලට සහ ොටවස්ල ඩියට බැදිල තිබ ඉතින් ඒ ඩියටවල හැටියට ෆස්ඩේගේ මම මට ලොකුම ඩියටක තිබ්බේ ෆෙස්ටිවල් එක මුලින් කියන ෆෙස්ටිවල් එක කොටස් ගොඩත් තිබ්බ පලනතයි මේන් නාතකම කියන ප්‍රෑන්් එක මේන් මේ නිවෙන්ට එක මේ නාදකම වෙන්ට එක ඉට පස්ස නාදකම හන්දී වෙන්ට එක ඉට පස්සේ කෑම්් ෆයි වෙන්ට එක ඉට පස්සේ ඇඩිෂනල් මේ ඔය ඉවෙන්ට සොක්කො මීට කලින් කොහදරගුල එක්ස්පිරියන්ස් කරපු ඉවෙන්ස් ඊට අමතර අලුත්ම එක්ස්පිරියන්ස් ඇතින්න තව තිබ ඉවෙන්ස් පෙකෝටරේල තිබා නෝට් සපුන් හිල් කියල රස්සන සේෂණයක් තිබ්බා එක සහර විට මංගා කලිප් ඇති කැමර කලිප්ස් මගේ ඒවදාන්න එක කලිප් දාන්න නැති නෝත් සපුන් හිල් තිබ ලෝවිතරම් කියල පොඩි ඩාන්සින්න
කන්ටෙම්පරරි ඩාන්සින් වගේ සෙෂන් ගයක් තිබ්බා අන්තිම දවසේ අපිට තිබ්බා තාල් සංචාර පොඩි සෙෂන්ය රකිතය තාල් සංචාර කොන්සට් එක පොඩි මිනිවේශනක වේ ඉතින් ඔන්න විදිරන කොන්සට් එක ඉතින් පස්ඩේගේ මට තිබ්බේ කෑම්ෆයක ෂූට් කරනේ කෑම්ෆයගේ හයිලයිට්ස්ගේ ඉතින් කෑම්ෆයි පස්ඩේ ප්ලේ කරේ වායු බෑන්නේ ඒ ටික්ස් යන අතරතු මැදින් දන්න සඳහානගී ආදිලි සුමත්මතිගෙන සිතහාවගේ මගලෝකෙ මටලම් සැපතාම සන්නසන්නගේ නිම්මල සුදුනඳුලේ නෑමහට වන්නේ ලංකූ බැදියාදවෙන් නිවන්තියමාගේ ප්‍රේම කතාවේ ඇයිදෝ මට පැේ මල් මට ආසේ ඇසසන් සිතයට පෝල කතා ඩේටුවගේතයි මගේ මට බොගයක්කන්න හිතුව කිය ඉතින් අපි බ්ලොග කරන හිතුව තරෙන ඉස්සරහට මේ කොමත් මං ඒටිය තරය කියලා බලමු බ්ලොග කරන්න හිතුව මට කෑම්ෆයි සුත්කර පවද උදම පෙකෝටරල්ල යන්න පෙකොටරල්ල අත්ති තමයි මට වතක්කුණේ මේ මෙමරිස්ටි කොච්චර ඉස්සරහට වටස් මට කියල ඉතින් බ්ලොග්ගේ පටන් ගත්තදීම නෝරෙඩි හලෝ ගයිස් ඉතින් බ්ලොග්ගයක් කරන්න හිටපු එකක් නෙමේ ඇතරම හැඩි මැදහරයක් එතම බ්ලොග්ගයක් කරනම් ඇතර මේ බ්ලොග් එක YouTube පබ්ලිස් කර ඉදන්න ඇයි මට මෙමරයක් විදිහරි මේ දවස් ටික මතක තියාගන්න බ්ලොගයක් කරන්න කියලා හිතුණා ඉතින් අපි ඉන්නේ නුවරඑළියේ නාදගම ෆෙස්ටිවල් ඔෆ් මියුසික් එකේ ඉන්නේ ඇත්තටම ඊයේ තමයි පටන් ගත්ත ෆෙස්ටිවල් එක මම ඊයේ තමයි ආවේ නුවරඑළියට හැබැයි බ්ලොග් එකක් කරන්න කිසිම අයිඩියා එකක් තිබ්බේ නැහැ ඉතින් ඒ හින්දා බ්ලොග් එකක් කරේ නැහැ ඊයේ දවස් මගේ ඊ දවස් මොනවද කරේ කියන ටික කිසිම බ්ලොග් එකක්වත් මට කිසිම ෆුටේජ් එකක්වත් නැහැ දාන්න සමහරලාට පෝට්‍රේට් ස්ටෝරි දානගත්ත ටිප්ස් ටික දාන්නම ඉතින් අද දවස දෙවැනි දවස අද උදේම පටන් ගත්ත පෙකෝට්‍රේල් එක පෙකෝට්‍රේල් එක කව කරන්න තමයි ආවේ මාරම ලස්සනයි ඒ වගේ තමයි පුදුම හීතලක් තියෙන දරාගන්න මොකද ඊයේ දවසේ අපේ නාදගම මේන් ඉවෙන්ට් එක තියෙන තැන අපේ ෆෙස්ටිවල් පාක් එක සහ ටර්ෆ් ක්ලබ් එකේ ග්‍රවුන්ඩ්ස් ඒ ටික ටත් සෑහෙන ලොකු සීතලක් තිබ්බා ඊයේ දවසේ ඊළඟට අපි ඊයේ රෑ මට තිබ්බ කව කරන්න කෑම්ප් ෆයර් ඉවෙන්ට් එක වායවලගේ ඉතින් කෑම්ප් ෆයර් ඉවෙන්ට් එක නම් දරා ගන්න අමාරු සීතලක් තිබ්බේ මොකද ඒක තිබ්බේ ක්‍රිකරි ලේක් එක අයිනෙමයි හරියටම ඉතින් එතන එන හුළඟත් එක්ක මාරම දරා ගන්න ඇත්තටම අමාරු සීතලක් එතන තිබ්බා ඒ වගේම ඊයේ මම හිතන්නේ ඒ ටයිම් එකේ ටෙම්පරේචර් එක තිබ්බේ ඩිග්‍රීස් 15ක් විතර අද ලොකු වෙනසක් නැහැ ඩිග්‍රීස් 16ක් දාත මේ වෙලාව වෙනකොට මම හිතන්නේ තියෙන්නේ අපිට ඒක සෑහෙන දැන් මේ හයිට වැඩි මොකද අපිට පුරුදු වෙලා ඉඳලා ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා ට්‍රේල් එක මෙන්න මෙහෙම වීව් එකක් තමයි නුවරඑළිය තේවතු මැද්දෙන් පෙකෝටරේල් එක යද්දි ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ හරිම ලස්සන වීව් එකක් හැම පැත්තෙම හරි ඉතින් අපි පෙකෝටරේල් එක ඉවර කරලා අපි හොටෙල් එකට අපි එඩිට් එකට ඕන ගන්න දේවල් ටික කරගෙන හයි ගයිස් ඉතින් අපි යනවා ආපහු ෆෙස්ටිවල් පාක් එකට හොටෙල් එකේ ඉන්න අපි අපේ කැමරාස් ටිකයි කැමරා බෑග් ටිකයි ටික ගන්න හොටෙලෙට ගියා ඉස්සෙල්ලා ටිකත් ඔක්කොම අරන් අපේ ඉක්විප්මන්ට් චාර්ජ් කරගන්න ඕනේ හවස ෂෝස් වල කලින් and then ඊ දවස් එඩිට් ටික කරන්න ඕනේ ඉතින් අපි යනවා ෆෙස්ටිවල් පාක් එකට මෙන්න මෙහෙම දැන් ෆෙස්ටිවල් පාක් හරි ඉතින් අපි දැන් එඩිටිං වැඩත් ඉවර එඩිටිං අඩ ටිකක් ඉවර කරලා ආවා මේන් ඉවෙන්ට් එක තියෙන තැනට දැන් වෙලා
පහයි කාලයි මේනිවෙන්ට පහට පටන්ග නදේත් නෝට් සපෝන හිල්ල එක හින්ද පොඩ්ඩක් ලේට්නවා ආඩිස්ලිකම තැට එන්න ඉතිං හොල් බලුම් මේනිවෙන්ටකට දැන් කටිය කරව් ඇවිල්ල තියෙන ගොඩක් දුවට බලමු ගිහිල්ලා ලොකේෂන එක මොකද වෙන්න කියලා කොහොමද කරව් ගයන් ඉන්න ප්‍රෆෝමන්ස් යන්න කොහොමද නාටක මද සෙකන්ඩ ඒක වෙන්න කොහොමද කියලා ඉතිනින් පසල් බලු ඉතින් ඔයදි ඩේටුව එක අත්ති ඩේටුවගේ මේන් නිවෙන්ට එක නාතක මේ නිවෙන්ට ගැනට මම ඩේටුව එක දවසේ මතන් මට මේ නිවෙන්ට තමයි තිබේ ෂූට් කරන්න ඉතින් මං ඒක රෙඩියලා ඉද්දි තුලනයි කෝල් කලිකවා මලි ෆස්ඩේ හයිලයිට් එක පොඩක් හදාගන්නනට පුළන්ට එඩිට කරමුද ටසේ මුගේ ඒඩිටේ හිද ඩේටුවගේ ලොකු කලිප්ස් කොඩක් නැතුව ඇති මංගාව මේන් නිවෙන්ටගේ ඉතින් ඩේ එක ස්පේෂල් දේවල් ගොඩක් වුණා මොකද අපේ තිබන්නාව කොන්සට් එක ෆෙස්ටිවල් බලන්න ඉතින් තිමාන්ට ස්පේෂල් ක්‍රඩිට් එකක් දෙන්නවා ස්පේශලි තැංකව කියන්න මොකද මේ වෙද්දි මට කැමරයක් තිබ්බ නෑ මගේ කියලා ඉතින් මම පෙන්ට් කල්දාය කැමරසස් කර ඉතින් තිම දවස් සතරක් ප්‍රෙන්ට් කරනවා කියන ලොකු කොස්ට එකක් ඉතින් ඒ දවස් සතරදි මට තිමාන්තම යා කැමරයක සායාගීම්බල් හැමදීම යාගේ කුපන් ඩොක්කමට දුන්නේ අයවාගේල ශුට් කරන්න මේවා වැඩේ කරන්න ඉතින් තිමන් ගොඩක් තැංකව දුම සපෝට්ට ඉතින් තිමන්නවාඩේ ත්‍රියගේති ගේ පාන්දර ඇල්ලා මම ප්‍රෑවනක වැඩත් කරලා ඉති දී පාන්දර වෙල්ල හොටෙල් එක් ගාටම ඇල්ල පස්සේ මවක්කන්ගේ අපි පිය පොයින්ට එකට ගියා ලොකේෂන මදම ලොකෙසින් ඇතින් දාන්න මෙන්න මේ වී පොයින්ට ගියා අපි ඉතින් එතන ටික වෙලා අප හිටියා පස්සේ ඉඳලා ඉත් පස්සේ ප්‍රකටි පාන්තියා ඉතින් ඔයදිර උදේවරු ම පොඩ ෆ්‍රිය එක හිටිය සහ ඉටවස ආය අපි ආයදුලන කෝල් කලික මල ඩිටිය තින පොඩ බලමුද කියලා ඩේට හයිලයිට ආයි බැරිස්ටට ගිලා ඩිට කර හිටිය ඉතින් නොහොම වෙලා දවල්ලරුව ගිල්ලා අපි හවස වෙන්ස්ටික පටන්ගත්ත ඩේත්‍රියගේ තමයි පටන්ගත් නොත් සපොනෙල් නොත් සපොන ලිබ ඩේ3සා ඩේ4 ගැන සැප්ටම්බර් හත සහ අට දවස් දෙක තමයි ඉතින් කටියක් නොත් සපොන් හිල්ගිය අයිට පස්සේ තව කට්ටියක් මෙනිවෙන්ට එක හිටිය මෙන් නාදකම ෆෙස්ටිවල් එක තියෙන ඒරයාගේ හිටිය ඊට පස්සේ ෆෙස්ටිවල් පාක්හි තව කට්ටියක් ඔය විසිට එඩිට්ටල හිටියා හොම හිටියයිට පස්සේ දත් ඩේත්‍රීකස් පුරුදු මේනිවෙන්ටිලිය කෑම්ෆය හන්දිය ඔය ඉවෙන්ට් ඔක්කුම ඉදිරම් ගියා ඩේ4 එක ඩේ4 කියන නාතකම ඇනිවසල් ඩේ එක ඉතින් 7ති ඇනිවසරීමට මතකදේ ඉතින් ඇනිවසරි ඩේ එකේ ස්පේෂල් ලෑස්ති කල තිබා නිවසරි ඩේ හිද තාල් සංචාරී වෙන්ටිම කිව්වා තින් එක අවු්ඩෝ තමයි ලෑස්ති කල තිබ්බේ ඒත්
ඉදා දවස දවල් ලොකු ඇස්සක්කා තල් සංචර ඉවෙන්ටට ලෑස්වෙලා සෞන් ෙක් කල් ලක්කුම් කරලා තියෙද්දි අන්තිම හොට ඇස්සක්කා ඉතින් ඒකින් ගොඩක් ලොකු මිස් එකක් වුණා මොකද ලස්සන ලොකේෂන් එක ලස්සන දෙර්තියන් දිබී වෙන්ට අන්තිම ලබට නොරෙලිය නගර්ශලාවටගේනවා එතන තමයි අපි ස්ටේජ් රාමස් පෙන්නේ ඉතින් ඔන්නයි ලොකේෂන් එක ස්ටේජ් රාම පෙන්න්න ලොකේෂන්ගේ අපි පන්ට රකදෑල කට්ටිය ගොල්ලො සහ නාදකමුකු එක ටක්ගල් සටක් වෙලා තල්සන් චරිවෙන්ට එක ලොකේෂන් ශිෆ් කරලා එතන ඕගනයිස් කරගත්තා ඉතින් ඒකෙන් පොඩ්ඩක් මෙන් වෙනට පොඩි ඩිලේ එකක්කාව ගයිස් ඉතින් අපින්නේ ඩේ ෆෝ එකේ තාම අංචිම දවසේ හිතු නැතිදෙර වැස්සක් කටාපාත්වනා හදිස්සියම මෝරලියට ඉතින් දල් සංචාරීවෙන්ට එක ලොකේෂන් චේන්ජනා ඒක දැන් අලුත් ලොකේෂන් ඒසේ රක්වෙනකමන් තියෙන්නේ ති අපි නිතක වැස්සත් එක් හිතාගන්න බැරිවිටිය සීතලක් එයි කියලා හිතනවා අපි මේදර මේ ටයිමට තින හිතට වැඩිය වැඩි හිතල කත්තියෙනවා ඉතින් අපි යනවා ඒකන්න ගලවස් දෙකුයි පොඩි සීතරට ඕන කරන්න බඩුටයක් ගන්න අපි බලු අපේ දස්සයි මම යන්නේ චිප්සයක් අපි දෙන්න නෝරලී ටවුන්නේ රවමක් ගහනවා ලවස්සන්නයි තව පොඩිපොඩි සීතලට ඕන කරන්න ඇඳුම් පසුම්ටියක් ගන්න දරෑට සීතල දරාගන්න අමාරුවේ කළ හිතන හිද බලු ගයි සිතින් අපි ඕන දෙවල් අරගත්ත ඉට පස්ස දැන් අප යනකමන්න මේන්වෙන්ටකට දිම දන්තිම දවස ඒගේම දැන් නාදක මෑනිවන්සරික සෙවන්ත ඇනිවසරි ඇනිවසරි කොන්සට්කට තා යනගන්නේ බල තොටි අද අද ගොඩාක් ලොග්ගට කලිප්සන් දාන්න අමාරුවේ හොද මට තමයි ෆොල් අද මගේ ඩියුට එක තමයි අද මේන්වෙන්ට කව කරන එක බලම අපි ගිලම්කො දෙන්න එක ඩේ ෆෝ එක මේනිවෙන්ට එක තිබ්බා සාමාන්‍යතර පුරුදු දිරම ගියයිවෙන්ට එක මම කලිප්සාන්න සහ මේ මෙත නැති කලිප්සගයක් අපේ FPV වන අපේ නුවන් මල්ලි ඉන්ෆි කලිප්සයකුත් ඇති ඉන්ෆිටත් වනා ලොකු සිද්ධිටිකක් එයා ඩේ3 එක මට මලද ඩේ3 එක එයා කෑම්ෆය හන්දි ඉවෙන්ටගේ මේ නිවටෙන් පස්සේ හන්දි වෙන්ටකයා ෆ්ලයි කර ඉද්දී ඇතන හන්දි වෙන්ටේ පොඩි ලස්සනට ඇම්බියන්ස හදන්න පොඩි බල්බ් වැල්ටියක් තිපා ඉතින් අන්නේ බල්බ් වැල්වල පැටලා යාගේ FPV එක යාට පේෙන් එකෙන් කරුවලේ එය පේනැතුව එහෙම වෙලා එක කස්ටමේඩ FPිය ඩවුනා ඉට පස් පොඩක් ඩැමේක්ුණා ඉට පස්සේ අයියා එක ගැන හිතන්නතු වැඩේ නුවන් ගැන ඇතනු ගැන නුවන් කියන්නේ මොන ඩැමිසිකුණත් වැඩ එක වැඩක් පොරොන් දුනොත් ඒ වැඩේ පර්ෆෙක්ලි කරන කෙනෙ ඉතින් ඒක ඊට කලනුත් මට පොඩි අදෙක්මක් තිනයි ගැන ඉතින් එයා එක හෙම තියලා යගේ ඇවට ගත්ති බැවට ගැවෝ ඉතින් ඇවට එකත් ගිල්ලා ෆෝචුනටලි ඒකත් ක්‍රෑශුනා ඉතින් කොමරි එයාගේ ඩ්‍රෝන් දෙයක් ක්‍රෑශුන එත් ලොකු ඩමේචයක් වුන්න හදාගම් පුලුවන් ලෙවල්ල එක පොඩි ඩමේජස්ටික ප්‍රොපලස් ඩමක් සායෝගේ දෙවල්ටික් වුණේ ඉතින් ඒවිදිහට ඒවගේ අම්ටම දෙවල් තුනා මේ දවස් අතරින් ඉති නොවිදිර ඩේ ෆෝය එකත් ඉවර කරලා ඩේ5 ගැන සැප්තම්බර් නාමතම අපි ගෙදරන්න පිටත්තුන නොරලීද ඉතින් ඉදිරිදිත් මේ වගේ සින රිස්ටියක් බලගෙන ලස්සන දවස් සතරක් ගැන මතක් කරක ඉදිරාව ඉතින් මේක තමයි නාදකම ෆෙස්ටවල් ෆසික් මගේ ස්ටෝරිය එක මට කවදාවත් අමතක නැති ලස්සන දවස් සතරක් ති මේ විදියට ඒවරුණා එක මෙමරියක් විදිහට අප්ලෝඩ් කරනවා YouTube එකේ
මට කවදර දස බාන් කළ මොකද මට ඇතර මේක ෂූට් කරන්න ඕනුනේ මං ෆෝර්න චෙක්කර ඉදදි ෆෝනට ස්ටෝරේජ් ලිය කරඩු හමින් චෙක් කරදදි මේ කලිප්ටික තිබ මෙතන ටික් ටොක ලිප් ටික තිබ්බ මට ඒ ස්ටෝරේජ මට අයින් කරගන්න උමනාවට මේ රෙකෝඩ් කල බ්ලොග් ර අප්ලෝඩ් කන තොරමට ෆෝන් ලිය පුලුවන්ද ඉතින් මේ දෙට මේ පිඩුවක් කරන අපි අලුත් විඩියෙන් හම්බෙමු තව මංහිතන බ්ලොග්ස් තියෙන එඩිට් කරපු නැතිමංකාව සෑහන ගොඩක් තියෙනවා මොක සහරය තියනවා මිසික් විඩියම් තිනවා විඩිය කව් කලන ඉතින්මට බ්ලොග්ය දහන්න දෙන්න තින එන්න එම තියෙනවත් තියෙනවා බලු ස්රහට වෙඩි කියලා දාන පුළන් බ්ලොක්ස් මන්දානම් ඉතින් අලුත් විඩියෙන් හික්මට හම්බු බයි